හදන්නවද 5 එකෙන් පැයකටත් අඩු කාලෙකින් රුපියල් 3000කට අඩු වැඩි මුදලක් හොයාගන්න පුළුවන් කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 5 එකෙන් රියල් මනි earn කරන්න ලේසිම ක්‍රමය. Hi guys, YK bro YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකක් බලන්න යන්නේ 5 කියන්නේ මොන වගේ platform එකක්ද කියලා. ඔයාලට එහිදී මුදල් හොයාගන්න පුළුවන් විදිය, 5 එකේ gig එකක් open කරන විදිය, client ලැබෙන්නේ කොහොමද සහ withdraw කරන විදිය අපි බලමු. 5 කියන්නේ මොකක්ද කියලා දන්නවද? 5 කියන්නේ freelancer marketplace එකක්. worldwide client ළඟ service විකුණන්න පුළුවන්. 5 එකේ තියෙන service gigs උදාහරණ වශයෙන් logo design, video editing, social media post, voice over සහ writing and translator වගේ basically ඔයාගේ skill එකෙන්ම ඔයාට මුලින් ඉඳන් පටන් ගන්න පුළුවන් මුදල් හොයන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු වැඩි කතා නැතුව කොහොමද Fiverr free account එකක් හදාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් ඉස්සෙල්ලාම ඔයාගේ web browser open කරගන්න. මම Chrome එක තමයි මේ කරගන්නේ. ඉස්සෙල්ලාම Chrome එක open කරගෙන सर्च बार के fiverr.com කියලා සර්ච් කරගන්න. ඊපස්සේ ආඩ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මෙතනින් මේකේ තියෙනවා, මේකේ තමයි Fiverr එකේ main page එක. ඊපස්සේ මෙතෙන් ගිහිල්ලා මෙතන sign කියලා තියෙනවනේ. sign ක්ලික් කරන්න. ඊපස්සේ මෙතන තියෙනවනේ continue Google කියලා. දැන් continue Google දෙන්න. නැත්තම් මගේ email එක මෙතනින් පෙන්නනවා. ඒ continue as email එක continue කරා. ඊපස්සේ ඔයාගේ user name එක දෙන්න. ඔයාලට කැමති user name එකක් දෙන්න. මම නම් දෙනවා මගේ මම දෙනවා විහිණ කියලා. ඊට පස්සේ වෙන එක user name එක create කරලා කියලා. ඊට පස්සේ එතෙන්ට ඔයාලට අංක 2ක් විතර දෙන්න. දීලා ආයි කාර් එදින්න. ඊට පස්සේ create my account ගන්න. මේ තියෙන බටන් එක create my account. ඊට පස්සේ එනවා අපි ඒක දීලා හදාගත්තට පස්සේ Fiverr එකේ dashboard එකට මෙතන තමයි ඔයාගේ account එකේ verification ටික කරගන්න ඕනේ. verification කරන්න නැතුව කාට යනවා. ඊට පස්සේ දන්නවා I am a client, I am a freelancer. ඔයාගේ දේවල් විකුණන්නේ නේ මුදලම් සොයන්නේ. ඉතින් මෙතනින් client කියලා දෙන්න. උන්නම් client දුන්නා කමන්නේ නැත්නම් ඔයා වැඩ ගන්න freelancer නේ. freelancer කියලා දෙන්න. මම freelancer කියලා තමයි දෙන්නේ. ඊපස්සේ මෙතනින් අහනවා කමන්න
ඉතින් එළන අප්ලෝඩ් ප්‍රොෆයිල් එකක් ක්ලික් save the pdf මම මෙතන pdf අප්ලෝඩ් කර ඉන්න ඕනේ තින්දා මම තෝරගන්නවා දෙවෙනි එක මම විස්තර ටික පුරවනවා මෙතන add display name කියන තැනට නම දෙනවා විහිංග කියලා උන්ට නම විහිංග කියලා ඔයා මෙතන ටයිටල් එක ඇඩ් කරද්දී ටයිටල් එක ඇඩ් කරද්දී මේ ඩොලර් ලකුණු වගේ ලකුණු දාන්න නැතුව ටයිටල් එක ඇඩ් කරන්න. නැත්නම් මේකේ ලකුණු වලට ඇඩ් කරන්න දෙන්නේ නැහැ. ඉඳා මතක තියාගන්න ලකුණු ඇඩ් කරන්න එපා. මගේ about එකට දෙනවා මම මේ ගැන විස්තර ටිකක්. විස්තර ගන්න. පුරවගත්ත පිටර නිකන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ආගේ ස්කිල් and තියෙනවා වීඩියෝ එඩිටින් කියලා විතරයි. ඒක ඕන තව ඔයාලට නිව් කරගන්න පුළුවන්. මේක ඇඩ් කරන්න. අර තමයි මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ work experience එක අපි work experience එකට දෙමු job title එක මම දෙනවා video editor කියලා ඊට පස්සේ employer time එක part time ද freelance ද full time ද ඔයා මොකක්ද ඔයා part time කරනවා නම් part time දෙන්න self employed කියලා ඊට පස්සේ company name ඔයාගේ brand name එකක් තියෙනවා නම් මේකට white කියලා මේ හදාගෙන ඉන්නේ so description එක විස්තර ගන්න එක. ඊට පස්සේ ඔයාගේ බිස්නස් එක පටන් ගත්ත දවස දෙන්න. දෙන්නම් 2024. මේ 2024 ජනවාරි 23 ජනවාරි දෙවෙනිදා. ඊට පස්සේ ඒකත් ඇඩ් කරනවා. duration එක fill කරමු country එක ශ්‍රී ලංකා ද ස්කූල් එක වගේ ඇත්ත ස්කූල් එකම දෙන්න ස්කූල් එක නම් කමන්නේ මම දෙනවා ස්කූල්ට මගේ ස්කූලෙම බලසමුල්ල නැෂනල් ස්කූල් කියලා ඔයාගේ ස්කෝලෙන් දෙන්න ඊට පස්සේ ඔයා ඩිග්‍රී එකයි ඊපස් මේ ෆීල්ඩ් එකේ කොච්චරක හිටියද කියලා අදින්න ඕනේ ඊට පස්සේ අපි මේ දෙමු උපාධිය ලබාගත් අවුරුද්ද දෙන්න ඕනේ ඊට ඒකට උපාධිය ලබාගත් අවුරුද්ද දෙන්න මම නම් අන්දනවා ඉතින් දෙයක් ඊපස්සේ ඔය ඩිග්‍රී තෝරන්න ඔයා ලබාගත්තු ඩිග්‍රී දෙන්න මම ඉතින් සර්ටිෆිකේෂන් කියලා දෙනවා ඊපස්සේ ඔය අනවා මේ ෆීල්ඩ් එකේ කොච්චර මොනවද ඉගෙන ගත්තේ කියලා මම නම් දෙන්නේ මේ ෆීල්ඩ් එකේ ඉගෙන ගත්තේ IT කියලා
ඔයා ඉගෙන ගත්ත දේවල් ඔයා එතන දාන්න. මම නම් IT කියලා තමයි දාන්නේ. ඊට පස්සේ certification. certification මොනවද කියලා ඔයා එතනින් දෙන්න ඕනේ. අනිවාර්යෙන් එකත් fill කරන්න ඕනේ. ඊට කලින් අපි යමු profile picture එක හදන්න. profile picture එක ඔයාගේම එක දාන්න. download කරලා කොහෙන්වත් ඉන්ටර්නෙට් එකකින් download කරලා දාන්න එපා. ඒක reject වෙනවා. මම මේක නිකන් හදන ඉඳ දානවා. ඒ දෙන්නත් වැටෙන්නේ නැහැ. ඒත් රිජෙක්ට් කරනවා. ඊපස්සේ වෙන එකක් දාලා බලමු. ඉතින් තව එකක් දාලා බලමු. මම හොයලා අරගෙන දැම්ම ඒක හරියන්නේත් නැහැ. ඒකත් අයින් වෙනවා. වෙන එකක් මැසේජ් එක ආව යටින් මැසේජ්. තව එකක් දාලා බලමු එහෙනම්. හරි. නම් අපි ඊට පස්සේ ඇඩ් කරන්න ඕනේ ලැන්ග්වේජ් එක ඇඩ් කරන්න ඕනේ. ඉංග්‍රීසි කියලා තෝරන්න. පොදු ලැන්ග්වේජ් එකක් විදියට. ඊට පස්සේ ඔයාගෙන් කොච්චර පළපුරුද්දක් තියෙනවද කියලා ඊට පස්සේ කමියුනිකේෂන් කතා කරන්න පුළුවන් කියලා දාන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. මොනවාකට තව ලැන්ග්වේජ් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ continue certification ඕනෙම නැහැ. continue කරාම අහනවා ඔයා තනියෙන්ද මේක කරන්නේ නැත්නම් කණ්ඩායම වශයෙන්ද? ඔයා දෙන්න එකටවත් තනියෙන් නම් කණ්ඩායම වශයෙන් නම් ඒ විදිහට දෙන්න. මම නම් තනියෙන් කියලා තමයි දුන්නේ. ඊට පස්සේ මේක ඇඩ් එකක් වගේ එනවා. ඉතින් join now දෙන්න නැතුව එතනින් ඊට පස්සේ create group කියලා දෙන්න. නැත්නම් $15ක් දීලා නෑ. නෝ තමයි අපේ account එක ready කරගන්න තියෙන්නේ. first order එකට. ඔච්චර තමයි ඉතින්. ඔය වගේ දෙයක් තමයි ඉතින් account එක. දැන් account එක හරි. මගේ account එකේ online කියලා පෙන්නනවා. කොහොම හරි. දැන් තියෙන අපිට gig එකක් දාන්න. පළවෙනි job එක කරලා gig එකක් දාන්න තමයි තියෙන්නේ අපිට. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද gig එකක් දාන්න කියලා. එහෙනම් අමතක නොකර අනිත් ආටත් වීඩියෝ කරේ කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මගේ මේ වගේ වීඩියෝ බලන්න. subscribe කරලා තියාගන්න. ඊළඟ එක හදන්න